හරි පුතේ. අපිට අද කතා කරන්න තියෙන්නේ දෙවෙනි පාඩමේ දෙවෙනි කොටසේ මේ දෙවෙනි වීඩියෝ එක. දෙවෙනි පාඩමේ දෙවෙනි කොටසේ දෙවෙනි වීඩියෝ එක. ඒතර පළවෙනි වීඩියෝ එකේදී අපි කතා කරා වැඩිහිටියොන්ට ඇති වෙන්න පුළුවන් රෝග ලක්ෂණ ගැන. රෝග ලක්ෂණ ගැන තමයි කතා කරේ. අපි අද කතා කරනවා වැඩිහිටියන්ට බහුලව හැදෙන රෝග ගැන. වැඩිහිටියන්ට බහුලව හැදෙන රෝග ගැන. එතකොට බලමු මොනවද කියලා. එතකොට කෝරේෂනී කියන්නේ වැඩිහිටියන්ට, ඕයි කියන්නේ බහුල, බියෝකිනි කියන්නේ රෝග. බියෝකිනි කියන්නේ රෝග. මොනවද හැදෙන්න පුළුවන්? නෝකෙක්කන් ශික්කන්. නෝකෙක්කන් ශික්කන් කියන්නේ මස්තිෂ්ක වාහිනී රෝග. ඊට පස්සේ තව හැදෙන්න පුළුවන් කොකොරෝ ශික්කන් හයියෙන්. කොකොරෝ ශික්කන් හයියෙන් කියන්නේ හදවත් රෝග. ගොයෙන්සෙයි හයියෙන් කියන්නේ අභිලාෂක නියමෝනියාව. හතරවෙනි එක ටෝනියෝබියෝ කියන්නේ දියවැඩියාව. පස්වෙනි එක කොත්සු ෂෝෂෝ. කොත්සු ෂෝෂෝ. කොත්සු ෂෝෂෝ කියන්නේ ඔස්ටියෝපොරෝසිස්. හයවෙනි එක තමයි නින්චිෂෝ. නින්චිෂෝ. නින්චිෂෝ කියන්නේ ඩිමෙන්ෂියාව. එතකොට මෙන්න මේ කියන රෝග ලක්ෂණ හැදෙන්න පුළුවන් කියලා යාළ කියනවා. ඊට පස්සේ ඔන්න ඔය එක එක රෝග ලක්ෂණ රෝග ටික අරගෙන ඒවයින් මොනවද ඇති වෙන්න පුළුවන් කොහොමද ඒක ඇති වෙන්නේ ඒවයි රෝග ලක්ෂණ මොකද්ද මේකට මස්තිෂ්ක රෝහ වාහිනිය ගත්තොත් ඒක කියන්නේ මොකද්ද ඒවට කරන සාතු සත්කාරකම් මොනවද කියලා තමයි මේකේ පුරාවට ඉගෙන ගන්න. එතකොට එක්සෑම් එකට විශේෂයෙන්ම ඔයාලා බලා ගන්න ඕනේ මේ දියවැඩියාව. ටෝනියෝබියෝ කියන්නේ. දියවැඩියාවයි මේ ඔස්ටියෝපොරෝසිස්. කොත්සුෂෝෂෝ කියන එකේ ඔස්ටියෝපොරෝසිස් එකේ අහන එක ප්‍රශ්නයක් තියෙනවා නිතරම අහන. අන්නේ ටික බලාගත්තම විශේෂ අවධානයක් යොමු කරලා ඒ ටික බලා ගන්න. අනිත් ටික නිකන් කියව ගන්න. අනිත් රෝග ලක්ෂණ ටික කියවන්න මොකද්ද ඒකේ රෝග ලක්ෂණ රෝගය කියන්නේ මොකද්ද ඒකේ මොනවද ඒකට හේතුව ඊට පස්සේ ඒක වළක්වා ගන්න මොනවද අපි කරන්න ඕනේ කියලා අන්න ඒ ටික ඉගෙන ගන්න. ඊට පස්සේ ඔන්න පළවෙනි එක. මොකද පළවෙනි එක? නෝකෙක්කන් ශික්කන්. නෝකෙක්කන් ශික්කන් කියන්නේ මස්තිෂ්ක වාහිනී රෝග. මස්තිෂ්ක වාහිනී රෝග හැදෙන්නේ කොහොමද? මොකද්ද මේ මස්තිෂ්ක වාහිනී රෝගයක් කියලා කියන්නේ? මස්තිෂ්ක වාහිනී රෝගයක් කියලා කියන්නේ මොළයේ රුධිර නාලවල රෝගයක් තමයි මේ මස්තිෂ්ක වාහිනී රෝගයක් කියලා කියන්නේ. මොළයේ රුධිර නාලවල රෝගයක්. එතකොට මේක හැදෙන්නේ අපිට රුධිර වාහිනිය කාන්දු වීමකින් හරි එහෙම නැත්නම් රුධිර වාහිනිය අවහිර වීමක් හේතුවෙන් නිසා තමයි මේ රෝග ලක්ෂණේ හැදෙන්නේ. වැඩිහිටියන්ට මේ මස්තිෂ්ක රෝග වාහිනිය එක හැදෙන්නේ රුධිර වාහිනියක් අවහිර වීමෙන් හරි එහෙම නැත්නම් රුධිර වාහිනියක් කාන්දු වීමකින් හරි තමයි. එහෙම නැත්නම් කැඩීමකින් තමයි මේ රෝග ලක්ෂණ හැදෙන්නේ. එතකොට මේක හැදෙන්නේ කොහෙද? මොළයේ රුධිර නාලවල තමයි මේක හැදෙන්නේ. මොළයේ රුධිර නාලවල තමයි හැදෙන්නේ. එතකොට ඒක යාළ කියනවා හේතු දෙකක් තියෙනවා මේක හැදෙන්න හේතු දෙකක්. හේතු දෙකක් කියනවා මෙන්න මේ මස්තිෂ්ක වාහිනී රෝගය හැදෙන්න පුළුවන් හේතු දෙකක්. එයාලා කියනවා මස්තිෂ්ක අගාධය කියලා. මස්තිෂ්ක අගාධය. ඒතර මස්තිෂ්ක අගාධය කියලා කියන්නේ මොළයේ රුධිර වාහිනිය අවහිර වුණාට පස්සේ තමයි මස්තිෂ්ක අගාධයක් හැදෙන්නේ. මෙන්න මේ තියෙන්නේ රුධිර වාහිනියක් අවහිර වෙලා. ඒ කියන්නේ બ્લોක් වෙලා. ඒ બ્લોක් වෙලා තමයි මස්තිෂ්ක අගාධය හැදෙන්නේ. ඊට පස්සේ දෙවෙනි එක තමයි රුධිර වාහිනිය පිපිරිලා ගිහිල්ලා හැදෙන්න පුළුවන් මස්තිෂ්ක වාහිනී රෝගයක්. රුධිර වාහිනිය පුපුරා ගිහලා මේ තියෙන්නේ. ඒකට අපි කියනවා මොකද්ද? මස්තිෂ්ක රුධිර වාහිනී මස්තිෂ්ක රුධිර වහනය වීම. මස්තිෂ්ක රුධිර වහනය වීම. ඒ කියන්නේ මොළයේ තියෙන රුධිර වාහිනියක් පුපුරා ගිහිල්ලා තමයි
මෙන්න මේ මස්තිෂ්ක රුධිර වාහිනියක් රෝගෙ හැදෙන්නේ. එතකොට මස්තිෂ්ක රෝග ගත්තොත් මස්තිෂ්ක වාහිනියේ රෝග ගත්තොත් ඒක ඇති වෙන්න පුළුවන් අවස්ථා දෙකයි. මස්තිෂ්ක ආඝාතය. අනිත් එක තමයි මස්තිෂ්ක රුධිර වාහිනිය. මස්තිෂ්ක ආඝාතය හැදෙන්නේ මොළයේ රුධිර වාහිනියක් අවහිර වුණාට පස්සේ. මස්තිෂ්ක රුධිර වාහිනියක් සිද්ධ වෙන්නේ මොළය තුල තියෙන රුධිර වාහිනිය පුපුරා ගියාට පස්සේ තමයි ඒක හැදෙන්නේ. එතකොට ඒක නිසා ඇති වෙන රෝග ලක්ෂණ මොනවද? රෝග ලක්ෂණ වෙනම දීලා තියෙනවා. මේකෙන් තියෙන බලමු අපි මේකේ තියෙන ජපනිස් වචන ওই ටික විස්තර කරලා තියෙන්නේ කොහොමද කියලා. දැන් මේකේ තියෙන ජපාන් වචන ටික වෙන වෙනමම දීලා තියෙනවා. ඕ ටික අපි බලමු ජපාන් වචන වලින්. නෝනෝ කියන්නේ මොළයේ. නෝනෝ කියන්නේ මොළයේ. කෙක්කන්නෝ කියලා කියන්නේ රුධිර වාහිනී වල. බියෝකිඩෙස් කියන්නේ රෝගයක් වේ. ඊට පස්සේ කියනවා කෙක්කන්ගා. කෙක්කන්ගා කියන්නේ රුධිර වාහිනිය. යා කියන්නේ සහ. බුරේ. බුරේතරි. බුරේතරි. බුරේතරි කියලා කියන්නේ කැඩුන. බුරේතරි කියන්නේ කැඩුන කමාවක්. සුමත්තරි සුරු. සුමත්තරි සුරු. සුමත්තරි සුරු කියලා කියන්නේ අවහිර වීම. කොතෝදේ. කොතෝදේ කියලා කියන්නේ දේවල් වලින්. ඔකොරිමස් කියන්නේ සිදු වෙනවා. ඔකොරිමස් කියන්නේ සිදු වෙනවා. සොන්ෂෝ. සොන්ෂෝවෝ උකෙතා. සොන්ෂෝවෝ උකෙතා. සොන්ෂෝවෝ උකෙතා කියන්නේ තුවාල උන. එහෙම නැත්තම් හානි උන. නෝනෝ. නෝනෝ කියන්නේ මොළයේ බුයිනි යොරි. බුයිනි යොරි කියන්නේ කොටස් වලට අණුව සමසමන කියන්නේ විවිධ ශෝගයි. ශෝගයි කියලා කියන්නේ ආබාධ. ගා නොකොරු. නොකොරු කියලා කියන්නේ ඉතුරු වීම. නොකොරු කියන්නේ ඉතුරු වීම. නොකොරු කොතෝ. ඉතුරු වීම. නොකොරු කියලාත් කියන ඉතුරු වීම. ගා අරිමස්. ගා අරිමස් කියන්නේ තියෙනවා. ගා අරිමස් කියන්නේ තියෙනවා. එතකොට නොකුරු කොතෝ. නොකුරු කොතෝ කියලා මේක දාගන්න. නොකුරු කොතෝ ඉතුරු වීම. ගා අරිමස් තියෙනවා. තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා මොකද්ද ඔය හේතු දෙක. ගෙන්නින් කියන්නේ හේතුවනේ. මොකද්ද හේතු දෙකට යාලා කියන්නේ? ඕකිකු කියන්නේ පුළුල්ව. ඕකිකු කියන්නේ පුළුල්ව. නිත්සුනි කියන්නේ දෙහකට. බුන්සුයි කියලා කියන්නේ වර්ග කරනු. බුන්සුයි සරේරු. බුන්සුයි සරේරු කියන්නේ වර්ග කරනු ලබනවා. බුන්සුයි සරේරු වර්ග කරන ලබනවා. බුන්රුයි සරේරු ගොමෙන්. බුන්රුයි සරේරු කියන්නේ වර්ග කරනු ලබනවා. එතකොට පළවෙනි එක. මේ ටික නිකන් කියෝ ගන්න. මේ ටික නිකන් කියෝ ගන්න. මොකද්ද පළවෙනි එක? නෝනයිනෝ. නෝනයිනෝ කියලා කියන්නේ මොළයේ. කෙක්කන් කියලා කියන්නේ රුධිරයක්. කෙක්කන් කියන්නේ රුධිරයක්. ගා සුමත්තේ ඔකොරිමස්. සුමත්තේ ඔකොරිමස් කියලා කියන්නේ අවහිර වූ විට. අවහිර වූ විට. එතකොට අවහිර වුණාට පස්සේ මොළයේ රුධිරයක් අවහිර වුණාට පස්සේ ඇති වෙන්නේ මොකද්ද? මස්තිෂ්ක අගාධය. මස්තිෂ්ක අගාධයට කියන්නේ නෝකෝසොකු කියලා. නෝකෝසොකු කියලා තමයි මස්තිෂ්ක අගාධයට කියන්නේ. ඊට පස්සේ දෙවෙනි එක. නෝනයිනෝ. නෝනයිනෝ කියන්නේ මොළය තුල කෙක්කන්. කෙක්කන් කියන්නේ රුධිර වහනය. රුධිර වාහිනී. කෙක්කන් කියලා කියන්නේ රුධිර වාහිනී. ගා යබුරෙතේ. යබුරෙතේ කියලා කියන්නේ පුපුරා ගොස්. යබුරෙතේ කියන්නේ පුපුරා ගොස්. යබුරෙතේ කියන්නේ පුපුරා ගොස්. ඔකොරිමස් කියන්නේ ඇතිවන
මස්තිෂ්ක රුධිර වාහිනිය. මස්තිෂ්ක රුධිර වාහිනියට අපි කියනවා නොශුක්කං. ශුක්කෙස් ගොමෙන් නොශුක්කෙත්සු. නොශුක්කෙත්සු කියලා තමයි කියන්නේ. මස්තිෂ්ක රුධිර වාහිනිය. ඒතර මෙන්න මෙතන අපි යා කියලා නෙමෙයි ලියා ගන්න ඕන. මුබුරේ තරි. මුබුරේ තරි කියන්නේ කැඩුන. මම මේක ඔයාලට ටියුට් එක දෙනකොට හදන්න එතන. මුබුරේ තරි. මුබුරේ තරි කියන්නේ කැඩුණු. මුබුරේ තරි කියන්නේ කැඩුණු. හරි. එහෙම වුණාට පස්සේ හැදෙන රෝග ලක්ෂණ මොනවද? මස්තිෂ්ක ආඝාතය නිසා, ඒ කියන්නේ මස්තිෂ්ක වාහිනී රෝග නිසා හැදෙන්න පුළුවන් රෝග ලක්ෂණ. සූත්සු. සූත්සු කියන්නේ හිස රදය. මෙමයි කියන්නේ කරකැවිලි. හකිකේ කියන්නේ ඔක්කාරය. ඕතෝ කියන්නේ වමනය. ඉශිකි ඉශිකි ශෝගයි. ඉශිකි ශෝගයි කියලා කියන්නේ මතක තබා ගැනීමේ දුර්වලතා. ඉශිකි ශෝගයි මතක තබා ගැනීමේ දුර්වලතා. ඊට පස්සේ කියනවා කොකියු ශෝගයි. කොකියු ශෝගයි කියලා කියන්නේ ශ්‍රවණාබාධ. කොකියු ශෝගයි කියන්නේ ශ්‍රවණාබාධ. ඔන්න මෙතන තියෙන්නේ කොහොමද මේ පින්තූරයකින් පෙන්නලා තියෙන්නේ ඒ මස්තිෂ්ක වාහිනී රෝග දෙක. එතකොට මේ මොකද්ද? නෝකෝසුකු කියලා කියන්නේ මොකද්ද? මස්තිෂ්ක අගාධය. මස්තිෂ්ක අගාධය හැදෙන්නේ කෙක්කන්ගා. කෙක්කන්ගා කියන්නේ රුධිර වාහිනිය. සුමාරු කියන්නේ අවහිර වීම. මේ තියෙන රුධිර වාහිනිය අවහිර වීම. මේ තියෙන මෙතන ලේ කුටියක් ඇවිල්ලා එක අවහිර වෙලා තියෙන්නේ. ඒතර මේ කියන්නේ නෝෂුත්සු කෙත්සු. නෝෂුත්සු ගොමෙන් නොශුක්කෙත්සු. නොශුක්කෙත්සු. නොශුක්කෙස් නොශුක්කෙත්සු කියලා කියන්නේ මොකද්ද? කෙක්කන්ගා. කෙක්කන්ගා කියන්නේ රුධිර වාහිනී. යබුරෙරු. යබුරෙරු කියන්නේ අවහිර වීම. එහෙම නැත්නම් පුපුරාය. ගොමෙන් යබුරෙරු කියන්නේ කැඩීම. එහෙම නැත්නම් පුපුරා යෑම. යබුරෙරු කියන්නේ පුපුරා යෑම. එහෙම නැත්නම් කැඩීම. මේ තියෙන්නේ. එතකොට ඒක නිසා ඇති වෙන්නේ මොකද්ද? නොශුක්කෙත්සු. නොශුක්කෙත්සු කියලා කියන්නේ මොකද්ද අපි? මස්තිෂ්ක රුධිර වහනය. මස්තිෂ්ක රුධිර වහනය. ඔන්න ওই ටික තමයි මස්තිෂ්ක වාහිනී රෝගය යටතේ කතා කරන්නේ. ඊට පස්සේ හදවත් රෝග. හදවත් රෝග. හදවත් රෝග වලට අපි කියනවා ශින්ශික්කන්. ශින්ශික්කන් කියලා කියනවා. හදවත් රෝග වලට කියනවා ශින්ශික්කන් කියලා. එතකොට ශින්ශික්කන් හැදෙන්නේ කොහොමද? හදවත් රෝග හැදෙන්නේ කොහොමද? හදවතේ තියෙන රුධිර වාහිනී. එහෙම නැත්නම් ධමනි අවහිර වීමෙන් තමයි සිද්ධ වෙන්නේ. බලමු. ශින්සෝනෝ. ශින්සෝනෝ කියන්නේ හදවතේ කෙක්කන්. කෙක්කන් කියන්නේ රුධිර වාහිනී. එහෙම නැත්නම් ධමනි ගා සුමත්තරි සුරු. සුමත්තරි සුරු කියන්නේ අවහිර වීමෙන් ඔකොනදෝ දේ ඔකොනයි මස්. කොතොනදෝ දේ ඔකොනයි මස් සිදු වෙනවා. ගොමින් කොතොනදෝ දේ ඔකොරිමස්. කොතොනදෝ දේ ඔකොරිමස් කියන්නේ සිදු වෙනවා. මොකක්ද ඒකට හේතුව? හදවත් රෝග ඇති වෙන්න හේතුව. මොකද මෙයාලා කියන්නේ? කෝකෙත්සු අත්සු. කෝකෙත්සු අත්සු කියන්නේ අධිරුධිර පීඩනය. කෝකෙත්සු අත්සු අධිරුධිර පීඩනය. යා කියන්නේ සහ
තෝනියෝබියෝ 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 කියන්නේ දියවැඩියා. ඊට පස්සේ කියනවා කන්දෝමියකුණෝ 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 කියලා කියන්නේ කිරීටක දමනිවල කන්දෝමියකුණෝ කිරීටක දමනිවල හෙන්කා හෙන්කා කියන්නේ වෙනස්කම් හෙන්ක කියන්නේ වෙනස්කම්. ඔන්න ඔය හේතු නිසා තමයි මොකද හදවත් රෝග හැදෙන්නේ. ඒක විතරක් නෙවෙයි. හදවත් රෝග හැදෙන්න බලපාන්නේ ඒක විතරක් නෙවෙයි. එයාලා කරුණු 4ක් කියලා දෙනවා. ඔන්න පළවෙනි එක කතා කරා. දෙවෙනි එක කියනවා ශින්සෝනෝ. ශින්සෝනෝ කියන්නේ හදවතේ කෙක්කන්. කෙක්කන් කියන්නේ රුධිර වාහිනී ගා සෙමකු නත්තේ ඔකොරිමස්. සෙමකු නත්තේ ඔකොරිමස් කියලා කියන්නේ පටුවී සිදුවේ. සෙමකු නත්තේ කියන්නේ පටුවී ඔකොරිමස් කියන්නේ සිදුවේ. සෙමකු නත්තේ ඔකොරිමස් පටුවී සිදුවේ. ඊළඟ තුන්වෙනි එක ශින්සෝනෝ කෙක්කන්. ශින්සෝනෝ කියලා කියන්නේ හදවතේ. ශින්සෝනෝ කියලා කියන්නේ හදවතේ කෙක්කන්. කෙක්කන් කියන්නේ රුධිර වාහිනිය. ගා සුමත්තේ ඔකරිමස්. සුමත්තේ ඔකරිමස් කියලා කියන්නේ අවහිර වී සිදුවේ. සුමත්තේ කියන්නේ අවහිර වී. ඔකොරිමස් කියන්නේ සිදුවේ. එතකොට සින්සෝනෝ කෙක්කන් හදවතේ රුධිර වාහිනී කෙක්කන් කියන්නේ රුධිර වාහිනී සුමත්තේ කියන්නේ අවහිර වී ඔකොරිමස් කියන්නේ සිදුවේ. හතරවෙනි එක ශින්සෝනෝ කිනෝගා. ශින්සෝනෝ කිනෝගා. සින්සෝනෝ කිනෝගා කියලා කියන්නේ හදවතේ ක්‍රියාකාරීත්වය. සින්සෝනෝ කියන්නේ හදවතේ කිනෝ කියන්නේ ක්‍රියාකාරීත්වය. තේයිකශිතේ ඔකොරිමස්. තේයිකශිතේ ඔකොරිමස් කියන්නේ අඩු වී සිදුවේ. තේයිකශිතේ ඔකොරිමස් කියන්නේ අඩු වී සිදුවේ. ඔන්න ඕ ටික තමයි හදවත් රෝග ටික. ඕව ටික නිකන් කියෝ ගන්න. නිකන් කියෝ ගන්න. මොනවද රෝග ලක්ෂණ? මොනවද? ඒක නිසා ඇති වෙන්නේ හදවතේ ධමනි පටු වෙනවා. කියෝෂින් ශෝෂෝදේවා. කියෝෂින් ශෝෂෝදේවා. හදවතේ ධමනි පටු වීම. කියෝෂින් ශෝදේවා. හදවතේ ධමනි පටවීම කියලා කියන්නේ රෝග ලක්ෂණ. කියෝෂින් ශෝදේවා. හදවතේ ධමනි පටවීම ගොමෙන් හදවතේ ධමනි පටුවීම යනු ඉචිදි තෙකිනි. ඉචිදි තෙකිනි කියන්නේ తాවකාලිකව සංසෝ. සංසෝ කියලා කියන්නේ ඔක්සිජන්. ගා පුසොකු ගොමෙන් පුසොකුෂි. පුසොකුෂි කියන්නේ හිඟවීම. පුසොකුෂි කියන්නේ හිඟවීම. මුනේනෝ ඉතමි. මුනේනෝ ඉතමි කියලා කියන්නේ පපුවේ වේදනාවක්. නදෝ කියන්නේ වගේ. එතකොට හදවතේ ධමනි පටුවීම කියලා කියන්නේ తాවකාලික ඔක්සිජන් හිඟවීම පපුවේ වේදනාව. తాවකාලික ඔක්සිජන් හිඟවීම නිසා ඇතිවන පපුවේ වේදනාවක් කියලා. ඊට පස්සේ කියනවා හෘදයාබාධ කියලා කියන්නේ ශින්කින් කෝසුකු දෙවා. හෘදයාබාධ යනු ශින්සෝනෝ. ශින්සෝනෝ කියන්නේ හදවතේ කින්නිකු. කින්නිකුගා කියලා කියන්නේ මාංශ පේශීන් එසිසු සුරු නොදෙවා. එසිසු සුරු නොදේ. ගොමෙන් එසිසු සුරු නොදේ. එසිසු සුරු නොදේ කියලා කියන්නේ ශරීරයේ පටක මිය යෑම නිසා එසිසු සුරු නොදේ. ශරීරයේ පටක මිය යෑම නිසා හගෙෂී. හගෙෂී කියලා කියන්නේ දැඩි. හගෙෂී කියලා කියන්නේ දැඩි. හගෙෂී කියන්නේ දැඩි.
මුනේ කියලා කියන්නේ පපුවේ. ඉතමි කියන්නේ වේදනාවක්. නදෝ කියන්නේ වගේ. එතකොට හෘදයාබාධයක් කියලා කියන්නේ හදවතේ මාංශ පේශීන් ශරීරයේ පටක මිය යාම නිසා ඇතිවන පපුවේ වේදනාව. දැඩි පපුවේ වේදනාවක් කියලා. එතකොට හෘදයාබාධ නිසා මොනවද ඇති වෙන්නේ? හුස්ම හිර වෙනවා. හුස්ම හිර වෙනවා. මොකද්ද හුස්ම හිර වෙනවා කියන්නේ? දෝකි. දෝකි කියලා කියන්නේ හුස්ම හිර වෙනවා කියන එක. දෝකි කියලා කියන්නේ එකවර හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා. එකවර දෝකි කියන්නේ එකවර හෘද ස්පන්දන වේගය වැඩි වෙන. එකවර හෘද ස්පන්දන වේගය වැඩි වෙන එක තමයි දෝකි කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා දෝකි ඊට පස්සේ ඉකිගිරේ 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 කියලා කියන්නේ හුස්ම හිරවීම. ඉකිගිරේ කියලා කියන්නේ හුස්ම හිරවීම. මෙතන මං චුට්ටක් වරද්දවල තියෙනවා. මෙතන සිංහල තේරුම දෙන එකේ මං ඔයාලට ඒක නෝට් එකේදී දෙනකොට හදලා දෙන්න. ඉකිගිරේ. ඉකිගිරේ කියලා කියන්නේ ඉකිගිරේ කියලා කියන්නේ හුස්ම හිරවීම. කෙන්ටයිකන්. කෙන්ටයිකන් කියලා කියන්නේ ව්‍යාධිය. හුෂූ කියලා කියන්නේ ඉදිමීම. තයිජෝ සෝකා. තයිජෝ සෝකා කියලා කියන්නේ ශරීර බර වැඩිවීම. තයිජෝ සෝකා ශරීර බර වැඩිවීම. ඊට පස්සේ කියනවා නියෝරියෝ. නියෝරියෝ ගෙන්ෂෝ. නියෝරියෝ ගෙන්ෂෝ කියලා කියන්නේ මොකද්ද? මුත්‍ර ප්‍රමාණය අඩුවීම. නියෝරියෝ කියන්නේ මුත්‍ර ප්‍රමාණය. ගෙන්ෂෝ කියලා කියන්නේ අඩුවීම. ගෙන්ෂෝ කියලා කියන්නේ අඩුවීම. මුත්‍ර ප්‍රමාණය ගෙන්ෂෝ අඩුවීම. ඔන්න ওই ටික තමයි හෘදයාබාධ නිසා ඇති වෙන රෝග ලක්ෂණ. මෙන්න මෙයාලා කියනවා කියෝෂින්ෂෝ. කියෝෂින්ෂෝ කියලා කියන්නේ මොකද්ද? රුධිර වාහිනිය පටුවීම. රුධිර වාහිනිය පටුවීම. මෙතන අපි කිව්වේ කියෝෂින්ෂෝ කියලා කියන්නේ හදවතේ ධමනි පටුවීම කියලා. එතකොට කෙක්කන්ගා රුධිර වාහිනී සෙබමරු පටුවීම. කියෝෂින්ෂෝ කියලා කියන්නේ රුධිර වාහිනී පටුවීම. හදවත් ගත්තොත් හදවතේ රෝග ඇති වෙන ලක්ෂණ දෙකක්. රුධිර වාහිනී පටු වෙලත් හෘදයාබාධ හැදෙන්න පුළුවන් කියලා යාළුවා කියනවා. ඒ වගේම රුධිර වාහිනී අවහිර වුණාට පස්සෙත් හෘදයාබාධ හැදෙන්න පුළුවන් කියලා කියනවා යාළුවා. તો රුධිර වාහිනී පටු වෙනවට කියනවා අපි කියෝෂින්ෂෝ කියලා. රුධිර වාහිනී අවහිර වුණාම හැදෙන හදවත් රෝගයට කියනවා ශින්කින් කෝසොකු කියලා. ශින්කින් කෝසොකු කියලා. එතකොට කෙක්කන්ගා කියන්නේ රුධිර වාහිනී සුමාරු කියන්නේ අවහිර වීම. සුමාරු කියන්නේ අවහිර වීම. ඔය ටික නිකන් කියව ගන්න එක්සෑම් එකට එන්නේ. එතකොට ඔයාලා හිතන්න හදවත් රෝග ගත්තොත් හදවත් රෝගව කියලා කියන්නේ මොකද්ද? හදවතේ රුධිර වාහිනිය අවහිර වීමෙන් තමයි ඇති වෙන්නේ. එතකොට මොනවද ඒකට හේතු? හේතු රුධිර පීඩනය හා දියවැඩියාව, කිරීටක ධමනිවල වෙනස්කම්. හදවතේ රුධිර වාහිනී පටුවීම. හදවතේ රුධිර වාහිනී අවහිර වීම. ඊට පස්සේ හදවතේ ක්‍රියාකාරීත්වය අඩුවීම. එතකොට රෝග ලක්ෂණයට එයාලා කියනවා මේ හදවතේ රුධිර වාහිනියේ පටුවීම ගැනයි හදවතේ රුධිර වාහිනී අවහිර වීම ගැනයි කියනවා. ඒක තමයි මේ කියන්නේ. රුධිර වාහිනී පටුවීම ගැනයි රුධිර වාහිනී අවහිර. රෝග ලක්ෂණ කොහොමත් මෙන්න මේ ටික තමයි එන්නේ. රෝග ලක්ෂණ ටික තමයි ඔය කියලා තියෙන්නේ. රෝග ලක්ෂණ ටික තමයි ඕ ටික කියලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙන්න හදවතේ බර අඩු කරන ඉරියව්ව.
ජින්සෝනු කියන්නේ හදවතේ. ජින්සෝනු කියන්නේ හදවතේ. පුතන් කියන්නේ බර. කෙයිගෙන් සුරු. කෙයිගෙන් සුරු කරන අඩු කරන. තයි කියන්නේ ඉරියව්. හදවතේ බර අඩු කරන ඉරියව්ව තමයි මේ තියෙන්නේ. ඕ ටික නිකන් කියෝ ගන්න. නිකන් කියෝ ගන්න. ඊට පස්සේ අනිත් රෝගේ තමයි හයියෙන්. හයියෙන් කියන්නේ නියුමෝනියා. හයියෙන් කියන්නේ නියුමෝනියාවක් ඇති වෙන්නේ මොකද්ද? එයාලා කියන නියුමෝනියාවක් ඇති වෙන්නේ ව්‍යාධි ජනකයන් පෙනහළු වලට ඇතුළු වීම නිසා තමයි මේ නියුමෝනියාව හැදෙන්නේ කියලා. ඒතකොට බලමු ඕකේ වචන ටික. බියෝගෙන්තයි. බියෝගෙන්තයි කියන්නේ ව්‍යාධි ජනකයන්. ගා හයියෙන්නෝ නකනි. හයියෙන්නෝ නකනි කියන්නේ පෙනහළු තුලට හයිරු කොතෝදේ. හයිරු කොතෝදේ කියන්නේ ඇතුල් වීමෙන් ඔකොරිමස් කියන්නේ ඇතිවේ. ඔකොරිමස් කියන්නේ ඇතිවේ. නියුමෝනියාව හැදෙන්නේ ව්‍යාධි ජනකයන් පෙනහළු වලට ඇති වෙලා. එතකොට මොන වගේ ව්‍යාධි ජනකයන්ද ඇතුල් වෙන්නේ? බැක්ටීරියා. බැක්ටීරියාවට කියනවා සයිකි. ඊට පස්සේ වෛරස් කියනවා යූරෙසු. යූරෙසු. යූරෙසු කියන්නේ වෛරස්. අන්නේ දෙගොල්ල තමයි ව්‍යාධි ජනකයන් විදියට අපිට ශරීරයට ඇති වෙන්නේ. එතකොට බියෝගෙන්තයි කියලා කියන්නේ ව්‍යාධි ජනකයන්ගේ කන්සෙන් කියන්නේ ආසාද. කන්සෙන් කියන්නේ ආසා. මොනවද ඇති වෙන රෝග ලක්ෂණ? හත්සුනෙත්සු. හත්සුනෙත්සු කියන්නේ උණ. කෙන්තයිකන්. කෙන්තයිකන් කියලා කියන්නේ ආතතිය. කෙන්තයිකන් කියන්නේ ආතතිය. ඊට පස්සේ ශොකුයොකු පුෂින්. ශොකුයොකු පුෂින්. ශොකුයොකු පුෂින් කියලා කියන්නේ ආහාර අරුචිය. ශොකුයොකු පුෂින් කියන්නේ ආහාර අරුචිය. ඊට පස්සේ කියනවා නදෝ කියන්නේ වගේ සෙන්ෂින්. ෂෙන්ෂින් කියලා කියන්නේ පද්ධතිමය. ෂෙන්ෂින් කියන්නේ පද්ධතිම. සෝජෝ. සෝජෝ කියන්නේ රෝග ලක්ෂණ. ඔන්නෝ වගේ පද්ධතිමය රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. උණ, ආතතිය, ආහාර, අරුචිය වගේ පද්ධතිමය රෝග ලක්ෂණ ඇති වෙන්නත් පුළුවන් කියන්නේ. ඒ වගේම එයාලා කියනවා තව ඇති වෙන්න පුළුවන් සෙකි. සෙකි කියන්නේ කැස්ස. තන් කියලා කියන්නේ සෙම. ඊට පස්සේ කොකියු. කොකියු කියන්නේ හුස්ම ගැනීමේ. සෝජෝ කියන්නේ රෝග ලක්ෂණ. සෙම ඇති වෙන්නත් පුළුවන්, කැස්ස ඇති වෙන්නත් පුළුවන්, හුස්ම ගැනීමේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන් කියලා කියන. ඒතකොට රෝග ලක්ෂණ ගත්තොත් රෝග ලක්ෂණ කොටස් දෙකකට බෙදෙනවා. පද්ධතිමය රෝග ලක්ෂණයි හුස්ම ගැනීමේ රෝග ලක්ෂණ. පද්ධතිමය රෝග ලක්ෂණට ඇති වෙන්නේ උණ, ආතතිය, ආහාර අරුචිය. හුස්ම ගැනීමේ රෝග ලක්ෂණට ඇති වෙන්නේ කැස්ස, සෙම. කැස්ස, සෙම. මොකක්ද ඒකට කියන්නේ? ඒකට එයාලා කියන්නේ මොකද්ද? කයිගුණ පොයින්ටෝ කියලා. කයිගුණ පොයින්ටෝ කියන්නේ සාත්තු සේවා සත්කාර. එයාලා කියනවා සුයිබුන් හොකියුයා සජලනය සිදු කිරීම. සුයිබුන් හොකියු සජලනය සිදු කිරීම සහ යා කියන්නේ සහ තබෙරු යසුයි සොකුජිනෝ තබෙරු යසුයි සොකුජිනෝ ආහාරයට ගත හැකි ආහාර. ආහාරයට ගත හැකි ආහාර කුෆුෝෂිමස්. කුෆුෝෂිමස් කියන්නේ සකස් කිරීම. සකස් කිරීම. එතකොට නියුමෝනියාවක් ප්‍රධාන වශයෙන් මෙයාලා කතා කරනවා මේ අභිලාෂක නියුමෝනියාව ගැන. නියුමෝනියාව යටතේ මෙයාලා කියනවා අභිලාෂක නියුමෝනියාව. මේ අභිලාෂක නියුමෝනියාව වැඩිහිටියන් අතර බහුලව දක්නට ලැබෙන්න පුළුවන් කියලා එයාලා කියනවා. නියුමෝනියාව කියලා කියන්නේ ව්‍යාධි ජනකයන් පෙනහල්ලට ඇතුල් වෙලා ඇතිල වෙන රෝගයක්. ඒ යටතින්
මේ අභිලාෂක නියුමෝනියාව වැඩිහිටියන් අතර දක්නට ලැබෙන්න පුළුවන් කියලා යාලා කියනවා. මොකද්ද? ගෝයෙන් සෙයි හයියෙන්. ගෝයෙන් සෙයි හයියෙන් කියන්නේ අභිලාෂක නියුමෝනියා. අභිලාෂක නියුමෝනියා. එතකොට සයිකින් කියලා කියන්නේ බැක්ටීරියා. තබෙමොනෝ කියලා කියන්නේ ආහාර. එහෙම නැත්නම් කෑම. යා කියන්නේ සහ. දායකි කියන්නේ කෙල. තෝ කියන්නේ සමග. ඉස්සෝනි. ඉස්සෝනි කියන්නේ එකට. ඉස්සෝනි කියන්නේ එකට. ඊට පස්සේ කියනවා අයමත්තේ. අයමත්තේ කියන්නේ අහම්බේ. කිකන්. කිකන්නි. කිකන්නි කියන්නේ ශාසනාලයට. කිකන්නි කියන්නේ ශාසනාලයට. හයිරු කොතෝ. හයිරු කොතෝ කියන්නේ ඇතුල් වීම මගින්. හයිරු කොතෝ. හයිරු කොතෝනි. හයිරු කොතෝනි ඇතුල් වීම මගින්. හයිරු කොතෝනි ඇතුල් වීම මගින්. යෝරි ඔකොරිමස්. යෝරි ඔකොරිමස් කියන්නේ සිදුවේ. යෝරි ඔකොරිමස් සිදුවේ. එතකොට අභිලාෂක නියුමෝනියාව කියලා කියන්නේ කෑම බැක්ටීරියා කෙල සමග එකට අහම්බෙන් ශාසනාලයට ඇතුල් වීම මගින් තමයි ඒ අභිලාෂක නියුමෝනියාව හැදෙන්නේ. එතකොට මොකද්ද හේතුව? ගෙන්නින්. ගෙන්නින් හේතු ටික මෙයාලා මොකද්ද කියන්නේ? තබෙමොනෝන කියන්නේ ආහාර, යා කියන්නේ සහ, සුයිබුන් කියන්නේ ජලය, ශොකුදෝදේ. ශොකුදෝදේ වනකු. ශොකුදේ ගොමෙන් ශොකුදෝ දෙවනකු. ශොකුදෝදේ වනකු. ශොකුදෝදේ වනකු. ශොකුදෝදේ වනකු කියන්නේ ආහාර මාර්ගයේ නොවන. ශොකුදෝදේ දෙවනකු වෙන්න ඕනේ මෙතන. ශොකුදෝදේ දෙවනකු. මෙතන මං හදලා එවන්නම් ඔයාලට. දෙවනකු. ශොකුදෝදේ දෙවනකු. ආහාර මාර්ගය නොවන. කිකන්නි. කිකන්නි කියන්නේ ශාසනාලයට. හයිරු ගොමින් හයිරි. හයිරි. හයිරි කියන්නේ ඇතුල් වී. ඔකොරිමස් කියන්නේ සිදුවේ. ඔකොරිමස් කියන්නේ සිදුවේ. මොකද්ද මේකට හේතුව? අභිලාෂක නියුමෝනියාව හැදෙන්න හේතුව ආහාර සහ ජලය ආහාර මාර්ගයට යන්නේ නැතුව ශාසනාලයට ඇතුල් වීම. ශාසනාලයට ඇතුල් වීම. එතකොට මොකද්ද ඒක රෝග ලක්ෂණ? හත්සුනෙත්සු. හත්සුනෙත්සු කියන්නේ උණ. සෙකි කියන්නේ කැස්ස. තන් කියන්නේ සෙම. ශොකුයොකු කියන්නේ කෑම අරුචි. කෑම අරුචි. ඒතර මොකද්ද යාළගේ සාතු සේවාව කරනකොට සත්කාර අභිලාෂක නියුමෝනියාවට මොනවද කරන්නේ? සාතු සේවා සත්කාර කයිගුණ පොයින්ටෝ. තබෙරු තොකිනෝ. තබෙරු තොකිනෝ කියන්නේ ආහාර ගැනීමේදී ශිසෙයිනි. ශිසෙයිනි කියන්නේ ඉරියව්ව. චූයිෂිමස්. චූයිෂිමස් කියලා කියන්නේ සැලකිලිමත් වීම. එහෙම නැත්නම් අවධානය යොමු කළ යුතුය. චූයිෂිමස්. අවධානය යොමු කළ යුතුය. එතකොට තබෙරි තොකිනෝ කියන්නේ ආහාර ගැනීමේදී, ශිසෙයිනි කියන්නේ ඉරියව්ව, චූයිෂිමස් කියන්නේ අවධානය යොමු කළ යුතුය. ඒ වගේ මේකට තව කියනවා ශොකුගෝවා ආහාර ගැනීමෙන් පසු සුගුනි කියලා කියන්නේ විගස. යොකොනි කියන්නේ වැතිර. නරසු කියන්නේ නොසිත. සයිවෝ ඔගොෂිමස් කියන්නේ සයි ඉරියව්වෙන් රඳවා තබාගත යුතුය. සයි ඉරියව්වෙන් රඳවා තබාගත යුතුය. එහෙම නැත්නම් වාඩි වී සිටින ඉරියව්ව පවත්වා ගත යුතුය. වාඩි වී සිටින ඉරියව්ව පවත්වා ගත යුතුය.
ඊට පස්සේ කියනවා කෝකූකයා. කෝකූකයා කියන්නේ මුඛ සත්කාර. ඔකොනයිමස් කියන්නේ සිදු කිරීම. ඔකොනයිමස් කියන්නේ සිදු කිරීම. ඔය ටික නිකන් කියව ගන්න. මෙන්න මේක වැදගත්. මේක වැදගත්. එක්සෑම් කියලා මාක් කරගන්න. එක්සෑම් කියලා වැදගත් මාක් කරගන්න. එතකොට තෝනියෝබියෝ. තෝනියෝබියෝ කියන්නේ දියවැඩියා. දියවැඩියාව කියලා කියන්නේ මොකද්ද? රුධිරයේ තුළ තියෙන සීනි ප්‍රමාණය ඉහළ යන. එහෙම නැත්නම් ඒ දියවැඩියා අපිට හැදෙන්න පුළුවන් ජානමය හේතු නිසා, ජානමය ආබාධ නිසා මේ දියවැඩියාව හැදෙන්න පුළුවන් කියලා තමයි යාළ කියන්නේ. එතකොට කෙත්සු එකි කියලා කියන්නේ රුධිරය. කෙත්සු එකි කියන්නේ රුධිරය. චූනෝ. චූනෝ කියන්නේ තුල. චූනෝ කියන්නේ තුල. දෝබුන්. දෝබුන් කියලා කියන්නේ සීනි. ගා තකකු. තකකු කියන්නේ ඉහළ යන. තකකු නරු. තකකු නරු කියන්නේ ඉහළ යන. තකකු නරු කියන්නේ ඉහළ යන. තයිෂ. තයිෂ. තයිෂ කියන්නේ ඥානමය. තයිෂ කියන්නේ ඥානමය. ඉජෝ. ඉජෝ කියලා කියන්නේ ආබාධ. නෝ බියෝකිඩෙස්. බියෝකිඩෙස් කියන්නේ රෝගයක් වේ. බියෝකිඩෙස් කියන්නේ රෝගයක් වේ. එතකොට දියවැඩියාව ගත්තොත් කොටස් දෙකකට කඩනවා යාළුවා. දියවැඩියාව කොටස් දෙකයි. එකක් තමයි මේ පළවෙනි ටයිප් එකේ දියවැඩියාව. මේ කියන්නේ ඉචිගතා තෝනියෝබියෝ. ඉචිගතා තෝනියෝබියෝ. අනිත් එක තමයි නිගත තෝනියෝබියෝ. නිගත තෝනියෝබියෝ. එතකොට ඉකත තෝනියෝබියෝ කියලා කියන්නේ වන් ටයිප් එකේ දියවැඩියාව. එතකොට මේක කියනවා අපි දෙවන වර්ගයේ දියවැඩියාව. එහෙම නැත්නම් 2 type දියවැඩියාව කියලා. එතකොට මේ පළමු වර්ගයේ දියවැඩියාව පුතේ හැදෙන්නේ තරුණ අයට. ඔන්න ඕක මතක තියාගන්න. පළමු ටයිප් එකේ දියවැඩියාව හැදෙන්නේ තරුණ අයට. තරුණ අයට හැදෙන්නේ මොකද්ද හේතුව? මේ පළවෙනි ටයිප් එකේ හැදෙන්නේ ඉන්සුලින් සාවේවීමේ ඌනතාවයක් මේක. මෙතන තියෙන්නේ ඉන්සුරින්. ඉන්සුරින් කියන්නේ ඉන්සුලින්ස් එක. ඉන්සුලින් බුන්පිත්සු. බුන්පිත්සු කියන්නේ ශ්‍රාවය වීමෙන්. බුන්පිත්සු කියන්නේ ශ්‍රාවය වීමෙන්. ගා කෙත්සුබෝෂිතා. කෙත්සුබෝෂිතමොනෝ. කෙත්සුබෝෂිතමොනෝ කියන්නේ ඌනතාවයකි. ඌනතාවයකි. එනකොට පළවෙනි ටයිප් එක හැදෙන්නේ තරුණ අයට. එතකොට මෙතන කියනවා ජකුනෙන් මොනෝනි. ජකුනෙන් මොනෝනි කියන්නේ තරුණ ප්‍රජාවට. ඕකුකු කියන්නේ බහුල. මීරාරේ මස්. මීරාරේ මස් කියන්නේ දක්නට ලැබෙනවා. එතකොට පළවෙනි ටයිප් එකේ දියවැඩියාව තියෙන්නේ කාටද? කාටද තියෙන්නේ? තරුණ පිරිසට. එතකොට පළවෙනි ටයිප් එකේ හැදෙන්නේ මොකද්ද? ඉන්සුලින් සාවය වීමේ ඌනතාව. ඔතනින් අහන්නේ ප්‍රශ්නේ අපි ප්‍රශ්නේ ගැන කතා කරමු. මේක දෙවෙනි එකත් ඉගෙන. එතකොට දෙවෙනි වර්ගයේ ඉන්ෆ්ලුවන්ස් ඒ කියන්නේ දියවැඩියාව කියලා කියන්නේ ඉන්ෆ්ලුවන්ස්. ඉන්ෆ්ලුවන්ස්. ඉන්සුරින්. ඉන්සුරින් කියන්නේ ඉන්සුලින්. බුන්පිත්සුගා. බුන්පිත්සුගා කියන්නේ ශ්‍රාවය වීම. තේයික ශිතමොනෝ. තේයික ශිතමොනෝ කියන්නේ අඩුවීම. තේයික ශිතමොනෝ කියන්නේ අඩුවීම. එතකොට මේකද බහුලව දක්නට ලැබෙන්නේ කෝරේෂනි. කෝරේෂනි කියන්නේ වැඩිහිටියන්ට. ඕකුකු කියන්නේ බහුල. මිරාරේ මස්. මිරාරේ මස් කියන්නේ දක්නට ලැබෙන. එතකොට මෙතන අහනවා ප්‍රශ්නේ අහන්නේ වැඩිහිටියන්ට බහුලව දක්නට ලැබෙන්නේ මොන දියවැඩිය? එතකොට ඔයාලා මතක තියාගන්න දෙවෙනි ටයිප් එකේ දියවැඩියා. දෙවෙනි ටයිප් එකේ දියවැඩියාවෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? ඉන්සුලින් සාවය වීම අඩුවීමක් සිද්ධ වෙන්නේ. ඔන්න ඕක මතක තියාගත්තම හරි. ඕක පාඩම් කරා මතක තියාගත්තම හරි. ඉන්සුලින් සාවය වීම වැඩිහිටියොන්ට ඉන්සුලින් සාවය වීම අඩු වෙනවා. ඉන්සුලින් සාවය අඩු වීම නිසා හැදෙන ලෙඩ රෝගය මොකද්ද? දියවැඩියා.
දියවැඩියාව තමයි හැදෙන්නේ. ඔන්න වගේ පැත්ත මාරු කර කර ඔක බලා ගන්න. එතකොට හැදෙන මොන දියවැඩියාවද? දෙවෙනි ටයිප් එකේ දියවැඩියාව තමයි හැදෙන්නේ. පළවෙනි ටයිප් එක හැදෙන්නේ තරුණ අයට, දෙවෙනි ටයිප් එක හැදෙන්නේ වැඩිහිටියන්ට. පළවෙනි ටයිප් එකයි කියලා කියන්නේ ඉන්සුලින් ස්ථාවර වීමේ ඌනතාවය. පළවෙනි එක. දෙවෙනි එක කියන්නේ ඉන්සුලින් ස්ථාවර වීම අඩුවීම. ඔන්න ඕක ටික මතක තියාගත්තම හරි. එතකොට තව මේ දෙවෙනි ටයිප් එකේ දියවැඩියාව ගත්තොත් එයාලගේ කශුකු කියන්නේ අධික ලෙස ආහාර ගැනීම. උන්දෝ කියලා කියන්නේ උන්දෝ පුසුකු. උන්දෝ පුසුකු කියන්නේ ව්‍යායාම නොකිරීම. ඊට පස්සේ සුතොරෙසු කියන්නේ ආතතිය. නදෝ කියන්නේ වගේ. ගෙන්නින් කියන්නේ හේතු. තෝ කියන්නේ නිසා. සුරු ගෙන්නින් කියන්නේ හේතු. ඊට පස්සේ කියනවා තෝ සුරු කියන්නේ නිසා. සෙයිකත්සු ශූකන් කියන්නේ ජීවන රටාව යා කියන්නේ සහ බියෝකි කියන්නේ රෝගයන්. තෝ කියන්නේ ලෙස. තරෙතේ ඉමස් කියන්නේ සැලකේ. එතකොට මේ දෙවෙනි ටයිප් එකේ එක හැදෙනවා ආතතිය. ව්‍යායාම නොකරන හින්දා. අධික ලෙස ආහාර ගන්න. අන්න ඒ වගේ ජීවන රටාවන් නිසා මෙන්න මේ දෙවෙනි ටයිප් එකේ අන්නේ හේතුත් නිසා දෙවෙනි ටයිප් එකේ දියවැඩියාව හැදෙනවා. එතකොට ඔයාලා මතක තියා ගන්න අධික ලෙස ආහාර ගැනීම. ඒ වගේම ව්‍යායාම නොකිරීම. ආතතිය. අන්නේ දේවල් නිසා, අන්නේ වගේ ජීවන පුරුදු නිසා ඇති වෙන්න පුළුවන් මොන දියවැඩියාව. එතකොට මතක තියාගන්න දෙවෙනි ටයිප් එකේ දෙවන වර්ගයේ දියවැඩියාව තමයි ඇති වෙන්න පුළුවන්. ඔන්න ඕ ටික පාඩම් කරගන්න එක්සෑම් එකේ. එතකොට මොකද රෝග ලක්ෂණ? මොනවද රෝග ලක්ෂණ? රෝග ලක්ෂණ තමයි කෝකත්සු. කෝකත්සු කියන්නේ මුඛ වියලීම. කෝකත්සු කියන්නේ මුඛය වියලීම. ඊට පස්සේ කියනවා තයිනි බියෝ. ගොමෙන් තයින්තනියෝ. තයින්තනියෝ කියන්නේ අධික ලෙස මුත්‍ර පිටවීම. ඊට පස්සේ තයිජෝ ගෙන්ෂෝ කියන්නේ ශරීර බර අඩුවීම. ඊට පස්සේ කියනවා කෙන්තයිකන් කියන්නේ තෙහෙට්ටුව. කෙන්තයිකන් කියන්නේ තෙහෙට්ටුව. ගොමෙන් කෙන්තයිකන් කියන්නේ තෙහෙට්ටුව. ඔන්නෝ ටික තමයි ඇති වෙන රෝග ලක්ෂණ. කෙන්තයිකන් කියන්නේ රෝග ලක්ෂණ. කෙන්තයිකන් කියන්නේ තෙහෙට්ටුව. ගොමෙන් කෙන්තයිකන් කියන්නේ තෙහෙට්ටුව. මෙන්න මේ දියවැඩියාව පාඩම් කරලා ඒකේ වර්ග ටික පාඩම් කරලා ඒකේ තියෙන රෝග ලක්ෂණ ටික පාඩම් කරන්න. ඊට පස්සේ මොනවද යාට කරන්න තියෙන සාත්තු සේවා? දියවැඩියාව තියෙන කෙනෙක්ට කරන්නේ මොකද්ද කරන්නේ? සොකුජි රියෝහෝ කියන්නේ ආහාර ප්‍රතිකාර. සොකුජිරියෝහෝ කියන්නේ ආහාර ප්‍රතිකාර. උන්දෝරියෝහෝ කියන්නේ ව්‍යායාම ප්‍රතිකාර. ඊට පස්සේ කියනවා යකුබුත්සුරියෝහෝ කියලා කියන්නේ ඖෂධ ප්‍රතිකාර.
මම මේ ටික හදන්නම් මේ ටික. ආයි මම නිවැරදිව ඒක හදන්නම් ඔයාලට. එතකොට චීරියෝ කියලා කියන්නේ ප්‍රතිකාර. චීරියෝ කියලා කියන්නේ ප්‍රතිකාර. සොකුජිරියෝ හෝ කියලා කියන්නේ ආහාර ප්‍රතිකාර. හුන්දෝරියෝ හෝ කියලා කියන්නේ ව්‍යායාම ප්‍රතිකාර. යකුබුත්සුරියෝ හෝ කියලා කියන්නේ ඖෂධ ප්‍රතිකාර. ගා හරිමස් කියන්නේ තියෙනවා. එහෙම නැත්නම් හරිමස් කියන්නේ ඇතුළත් වේ. ප්‍රතිකාර ගා හරිමස් ඇතුළත් වේ. දෙක. මොකද දෙවෙනි එක? සොකුජි රියෝ හෝ දේවා සොකුජි රියෝ හෝ දේවා ඒ කියන්නේ ආහාර විසඳුම්. සොකුජි රියෝ හෝ දේවා කියන්නේ ආහාර විසඳුම්. සොකුජි සොකුජි කියන්නේ ආහාර සොකුජි කියන්නේ ආහාර. සෙත්සු සෙත්සු කියන්නේ ලබා ගැනීම. කාරෝරි කාරෝරි කියන්නේ කැලරි. වෝ ඔසයිමස් ඔසයිමස් කියන්නේ අඩු කිරීම. ඔසයිමස් කියන්නේ අඩු කිරීම. ඊට පස්සේ යාළ කියනවා සොකුජිනෝ මන් සොකුකන්. සොකුජිනෝ මන් සොකුකන්. සොකුජිනෝ කියන්නේ ආහාර වේලේ. මන් සොකුකන් කියන්නේ තුප්තිය. තුප්තිය. මන් සොකුකන් කියන්නේ තුප්තිය. වෝ තේයිකසා 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 ගොමින් තේයිකසාසේ නයියෝනි තේයිකසාසේ නයියෝනි තේයිකසාසේ නයියෝනි තේයිකසාසේ නයියෝනි කියන්නේ අඩු නොකරන පරිදි කුෆුෝෂිමස් කුෆුෝෂිමස් කියන්නේ සැලසුම් කරන්න. කුෆුෝෂිමස් කියන්නේ සැලසුම් කරන්න. ඊට පස්සේ තව කියනවා කෝකෙත්සුදෝ කෝකෙත්සු ගොමෙන් කෝකෙත්සුතෝ කෝකෙත්සුතෝ කියලා කියන්නේ රුධිරයේ සීනි අන්තර්ගතය. කෝකෙත්සුතෝ රුධිරයේ සීනි අන්තර්ගතය. රුධිරයේ සීනි අන්තර්ගතය. ගා සුසුකුතෝ සුසුකුතෝ කියන්නේ අකණ්ඩව. කෙග අකණ්ඩව. කෙග කියන්නේ තුවාල. වෝ ශිතතොකිනි ශිතතොකිනි කියන්නේ ඌ විටදී නවෝරි නිකුකු නරිමස් නවෝරි නිකුකු නරිමස් කියලා කියන්නේ සුව කිරීමට අපහසු වෙනවා. නවෝරි නිකුකු නරිමස් කියන්නේ සුව කිරීමට අපහසු වෙනවා. ඊට පස්සේ කියනවා මෙන්න මේ දියවැඩියාව දීර්ඝ කාලයක් තියෙන නිසා ඇතිවෙන සංකූලතා. සංකූලතා. ගප්පෙයි ශෝනිවා ගප්පෙයි ශෝනිවා ගප්පෙයි ශෝනිවා කියන්නේ සංකූලතා. සංකූලතා අතර ගප්පෙයි ශෝනිවා කියලා කියන්නේ සංකූලතා අතර මෝමකුෂෝ කියන්නේ දෘෂ්ටි විතාන රෝග. ඊට පස්සේ කියනවා ජින්සෝගයි කියලා කියන්නේ වකුගඩු ආබාධ. ඊට පස්සේ කියනවා ශින්කෙයිෂෝ කියලා කියන්නේ ස්නායු රෝග. ශින්කෙයිෂෝ කියලා කියන්නේ ස්නායු රෝග. ගා අරිමස් කියලා කියන්නේ තියෙනවා. හරිමස් කියලා කියන්නේ තියෙනවා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ අන්තිම
රෝගය කියන්නේ. වැඩිහිටියන්ට බහුලව ලැබෙන අන්තිම රෝගය. මෙන්න මේකේ ඔස්ටියෝපොරෝසිස්නේ. ඔස්ටියෝපොරෝසිස් වලට කියනවා අපි කොත්සුසෝ ෂෝෂෝ කියලා. කොත්සුසෝ ෂෝෂෝ කියලා. අන්න ඒකේ මෙන්න මේක තමයි වැදගත්. මෙතන තමයි එක්සෑම් එකේ අහන්නේ. මෙතන තමයි එක්සෑම් එකේ අහන්නේ. මෙන්න මේ ටික හොඳට පාඩම් කරගන්න. බලමු අපි මොකද්ද ඔස්ටියෝපොරෝසිස් කියලා කියන්නේ? ඔස්ටියෝපොරෝසිස් කියලා කියන්නේ අස්තිවල ප්‍රමාණය අඩුවීම හේතුවෙන් ඇතිවෙන අස්ති බිඳෙන රෝගයක් කියලා කියනවා. අස්තිවල ප්‍රමාණය අඩුවීම හේතුවෙන් ඇතිවෙන අස්ති බිඳෙන රෝගයක් කියලා. ඒතර කියනවා කොත්සු රියෝනෝ. කොත්සු රියෝනෝ කියලා කියන්නේ අස්තිවල ප්‍රමාණයේ ගෙන්ෂෝ. ගෙන්ෂෝ කියලා කියන්නේ අඩුවීම. නදෝ කියන්නේ වගේ. නීයොරි. නීයොරි කියන්නේ හේතුවෙන් ගොමෙන් හොනේ. හොනේ කියන්නේ අස්ති. ගා මොකු ගොමෙන් මොරොකු නරු. මොරොකු නරු. මොරොකු නරු කියන්නේ බිඳෙන බියෝකිඩෙස්. බියෝකිඩෙස් කියන්නේ රෝගයක් වේ. මොරොකු නරු කියන්නේ බිඳෙන බියෝකිඩෙස් කියන්නේ රෝගයක් වේ. ඊට පස්සේ කියනවා රෝග ලක්ෂණ. චෝකි ගයි. චෝකි ගෂෝ. චෝකි ගෂෝ කියන්නේ දිගු කාලීන ඇඳ විවේකය. චෝකි ගෂෝ දිගු කාලීන ඇඳ විවේකය. ඊට පස්සේ කියනවා කරුෂියුමු. කරුෂියුමු. කරුෂියුමු කියන්නේ කැල්සියම්. කරුෂියුමු කියන්නේ කැල්සියම්. පුසොකු. පුසොකු කියන්නේ අඩුවීම. පුසොකු කියන්නේ අඩුවීම. ඊට පස්සේ කියනවා ජෝසෙයිවා. ජෝසෙයිවා කියන්නේ කාන්තාවන්. ජෝසෙයි හොරුමොන්නෝ. ජෝසෙයි හොරුමොන්නෝ. ජෝසෙයි හොරුමොන්නෝ කියන්නේ කාන්තාවන්ගේ හෝමෝන. කාන්තාවන්ගේ හෝමෝන. තේයිකදේ. තේයිකදේ කියන්නේ අඩුවීම. ඔක්කොරි යසුකු නරිමස්. ඔක්කොරි යසුකු නරිමස් කියන්නේ සිදුවීම පහසු බවට පත්වේ. සිදුවීම පහසු බවට පත්වේ. එතකොට ඒකනේ අර කාන්තාවන්ට කියන 40 45 වෙනකොට කාන්තාවන්ගේ හෝමෝන අඩුයි කියලා. එතකොට ඔස්ටියෝපොරෝසිස් ගත්තට පස්සේ ඒකේ රෝග ලක්ෂණය තමයි දිගු කාලීන ඇඳ විවේකය. කැල්සියම් අඩුවීම. කාන්තාවන්ගේ හෝමෝන අඩුවීම. ඔන්න ඕ ටික තමයි යාලා කියන්නේ. ඊට පස්සේ යාලා ආයි කියනවා රෝග ලක්ෂණ විදියට තව කියනවා සෙනක. සෙනක කියන්නේ පිට. ගා මරුකු නත්තරි. මරුකු නත්තරි කියන්නේ ගුලි වෙලා. මරුකු නත්තරි කියන්නේ ගුලි වෙලා. ශින්ෂෝ. ශින්ෂෝ කියලා කියන්නේ උස. ගා චිචිමු. චිචිමු කියන්නේ කෙටිවීම. ඊට පස්සේ කමාවක් දාලා එයාලා කියනවා කොෂිනෝ. කොෂිනෝ කියන්නේ පහළ පිටුපස වේදනාව. කොෂිනෝ කියන්නේ පහළ පිටුපස. ඉතමි කියන්නේ වේදනාව. කොෂිනෝ කියන්නේ පහළ පිටුපස. ඉතමි කියන්නේ වේදනාව. නදෝ කියන්නේ වගේ. හොනේ. හොනෙගා. හොනෙගා කියලා කියන්නේ අස්ති බිඳෙන අස්ති. හොනේ කියලා කියන්නේ අස්ති. මොරොකු නත්තේ ඉරුතමේ. හොනෙගා මොරොකු නත්තේ ඉරුතමේ කියලා කියන්නේ අස්ති බිඳෙන සුළු වන අතර. හොනෙගා මොරොකු නත්තේ ඉරුතමේ කියන්නේ අස්ති බිඳෙන සුළු වන අතර. කමාවක් තෙන්තෝ සුරු තෝ. තෙන්තෝ සුරුතෝ කියලා කියන්නේ වැටුනොත්. කොත්සෙත්සුෂි
යසුකු නරිමස් කියලා කියන්නේ වැටී යාමේ සම්භාවිතාව වැඩි වෙනවා. කොත්සෙත්සුෂි යසුකු නරිමස් කියලා කියන්නේ වැටී යාමේ සම්භාවිතාව වැඩි වෙනවා. වැටී යාමේ සම්භාවිතාව වැඩි වෙනවා. මෙතන මම මේක එකට දාලා දෙන්නම්. ඔයාලට ටියුට් එක දෙනකොට. එතකොට ඔස්ටියෝපොරෝසිස් වලට සාතු සේවාව සිද්ධ කරනකොට මොකක්ද එයාලා කියන්නේ අපිට? එයාලා කියනවා කරුණු 3ක්. එකක් කියනවා කරුෂියුමු. කරුෂියුමු කියන්නේ කැල්සියම්. ෆුකුමු කියන්නේ අඩංගු. ශොකුහින් කියලා කියන්නේ ආහාර. වෝ සෙත්සුෂිමස්. සෙත්සුෂිමස් කියන්නේ ලබා ගැනීම. 2. උන්දෝ කියලා කියන්නේ ව්‍යායාම. යා කියන්නේ සහ. ඊට පස්සේ කියනවා නික්කෝ කියන්නේ හිරු එළිය. නික්කෝ කියන්නේ හිරු එළිය. වෝ අබිරු නදෝෂිමස් කියන්නේ නිරාවරණය වීම. ඊට පස්සේ කියනවා තුන්වෙනි එක තෙන්තෝ යොබෝනෝ තමේනි කියන්නේ වැටීම වැළැක්වීම සඳහා සෙයිකත්සු කන්කියෝ කියන්නේ ජීවන පරිසරය. වෝ සෙයිබිෂිමස් කියන්නේ සකස් කිරීම. ඕකෙන් ඔස්ටියෝපොරෝසිස් වලින් අහන්නේ මෙන්න මේක තමයි අහන්නේ එක්සෑම් එකට. මාක් කරගන්න එක්සෑම් කියලා. කෝරේෂණී කියන්නේ වැඩිහිටියන් තුල. ඕයි කියන්නේ බහුල. කොත්සෙත්සුබුයි කියන්නේ අස්ථි බිඳීමේ ස්ථාන. කොත්සෙත්සුබුයි. එතකොට වැඩිහිටියන්ට බහුලව අස්ථි බිඳෙන ස්ථාන 4යි. ඔන්න ඔය 4 හොඳට බලා ගන්න. මෙන්න මෙතන දීලා තියෙන ටික මම මෙතන දීලා තියෙන වෙනම. ජෝනෙන් කොත්සු කියන්නේ මේ උරහිස ආශ්‍රිත අස්ථිය. මේ උරහිස ආශ්‍රිත අස්ථිය. මේ තියෙන්නේ මේ උරහිස ආශ්‍රිත අස්ථිය. ජෝනෙන් කොත්සු. ඊට පස්සේ 2. තෝකොත්සු කියන්නේ මෙන්න මේ මැණික් කටුව තියෙන්නේ මෙතන. ඒ මැණික් කටුව ආශ්‍රිත සංදිය. මේ මැණික් කටුව ආශ්‍රිත සංදිය වැඩිහිටියන්ගේ බහුලව අස්ථි බිඳෙන ස්ථාන. ඊට පස්සේ සෙකිත්සුයි කියලා කියන්නේ මෙන්න මේ කොඳු ඇටපෙළ ආශ්‍රිත සංදිය. මේ තියෙන කොඳු ඇටපෙළ ආශ්‍රිත සංදිය. සෙකිත්සුයි කොඳු ඇටපෙළ ආශ්‍රිත සංදිය. ඊට පස්සේ උකුල් ඇටය ආශ්‍රිත සංදිය. මේ තියෙන මෙයාගේ මේ පැනල මෙතන. උකුල් ඇටය ආශ්‍රිත සංදිය. ඒකට අපි කියනවා දයිතයි කොත්සු කෙයිබු. උකුල් ඇටය ආශ්‍රිත සංදිය. ඔන්න ඕකේ ඔස්ටියෝපොරෝසිස්ෙ මෙන්න මේක බලා ගන්න. ඊට පස්සේ බලා ගන්න දියවැඩියාව. දියවැඩියාවේ අර ටයිප් 1 එක, ටයිප් 2 එක. ඊට පස්සේ දියවැඩියාව කියන්නේ මොකද්ද? ටයිප් 1 එකේ ටයිප් 2 එකේ වෙනස බලාගත්තම හරි. අනිත් ටික නිකන් ඔයාලා කියෝ ගන්න. එතකොට මේ පාඩමට අදාළ තව වීඩියෝ 2යි තියෙන්නේ. ඒ වීඩියෝ 2 දුන්නට පස්සේ ඔයාලගේ දෙවෙනි පාඩම සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. සම්පූර්ණයෙන්ම ආවරණය වෙනවා. හරි. ඊළඟ වීඩියෝ එකේ එහෙනම් හමු වෙමු.